6 වෙනි ප්‍රශ්නේ තියෙනවා 3xy බෙදීම 2 බෙදන්න ඕනේ 9y බෙදීම 4න්. 3xy බෙදීම 2 බෙදීම 9y බෙදීම 4. මේකේ 3xy බෙදීම 2 කියන එක ඒ විදියටම ලියාගෙන පරස්පරය අරගෙන ගුණිතය දාගන්න පුළුවන්. එතකොට එන්නේ 4 බෙදීම 9y. උඩයට මාරු වෙනවා 9y බෙදීම 4. දෙකට දෙවරක් 1යි 4ට දෙවරක් 2යි. මෙතන y එකට y එකක් කපන්න පුළුවන් නේ. ආයි 9ට 3 වරක් 3යි 3ට 3 වරක් 1යි. ඉතුරු වෙනවා x ගුණ කිරීම 2ක් උඩ. එතකොට 2x නේ. 9 ඉතුරු වෙනවා 3ක්. 3 වරක් 1 3යි.